පින්වත්නි සාදු කියලා පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා. දෙවෙනුවත් තුන්වෙනුවත් භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ សមាදිយាမိ អදිននាដានាវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ មុសាវាដាវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ សុរាមេរយមជ្ជបមាដត្តានាវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ ឧទុមមោតិសរណេសហិតវូ පංච සීලය සසර දුකින් මිදීම පිණිස ආරක්ෂා කරගනිමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති ඒතං කෝ සරණං khේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති තී. සද්ධාවන්ත කාර්නික පින්වත්නි, තාමත්ම
ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණී කිරීමට සූදානම් වී සිටින අවස්ථාව. ලෝතර තථාගත අමාමේනී බුදු පියාණන් වහන්සේ ධර්මයේ ශ්‍රවණී කිරීම, ධර්මයේ දේශනා කිරීම 38ක් මංගල කරුණු අතරට දේශනා කර වදාරලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව අපේ ජීවිතයේහි ඊටාම වටිනා උතුම් අවස්ථාවක් බව සිහිපත් කරන්න පුළුවන්. මේ සිත උපදින ආකාර 6ක් භාග්‍යවතුන් වහන්සේ වදාලා රූප දැනගන්නා වූ සිත, ශබ්ද දැනගන්නා වූ සිත, ගන්ධ දැනගන්නා වූ සිත, රස දැනගන්නා වූ සිත, ස්පර්ශයන් දැනගන්නා වූ හිත සහ සිහියට නැගෙන අරමුණු දැනගන්නා වූ හිත. නිරතුරුව එක හිතක් නිරුද්ධ වෙනකොට ඊළඟ හිත පහළ වෙමින් භාවිතා නොකල එකඟ නොවන සිතෙහි තියෙන්නේ මහා කලබලකාරී ස්වභාවයක්. හොඳින් බණ අහන්න අපට එකඟ වූ හිතක් අවශ්‍ය කරනවා. ඒ කියන්නේ අනිත් ద్వාරයන්ට යොමු නොවි සෝත ద్వාරයෙන් අහනවා වගේම මනෝ ద్వාරේ උපකාර කරගෙන යෝනිසෝ මනසිකාරින් යුක්ත වීමයි, සිහි නුවණින් යුක්ත වීමයි. මේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා ශ්‍රවණය කරන්නා වූ ධර්මයක ප්‍රතිඵලයක් ලබන්න පරතෝ ගෝසක ප්‍රත්‍ය සහ යෝනිසෝ මනසිකාර්ය අවශ්‍ය බව. පරතෝ ගෝසයි කියලා කියන්නේ ධර්මයේ ශ්‍රවණී කිරීම. යෝනිසෝ මනසිකාර්ය කියන්නේ සිහි නුවණින් යුක්තව මෙනෙහි වීම. ඉතින් මේ අවස්ථාවේ මේ පින්වතුන්ට මේ අවස්ථා දෙක ධර්මය ඇහෙනවා. යෝනිසෝ මනසිකාර්ය මේ පින්වතුන් තුලින් යොදා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ධර්මානුශාසනාවට මාතෘකා කළේ අපි කවුරුත් ඊතා උතුම් දහම් ග්‍රන්ථ රත්නයක් වශයෙන් භාවිතා කරන ධම්මපදේහි බුද්ධ වග්ගයට අයිති ගාථා ධර්ම දෙකක්. එය භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ මගධ රටත් කුරු රටත් අතර වැලි තලාවකදී අග්ගිදත්ත කියන බ්‍රාහ්මණයෙකුට යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි ආර්ය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. යමෙක් උතුම් වූ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය සරණ ගියේ වේද, චතුරාරි සත්‍ය ධර්මය සම්‍යක් ප්‍රඥාවෙන් දක්නේ වේද, ඒතං කෝ සරණං කේමං, ඒ සරණ උතුම් සරණ යෑමක්ය. නිර්භය සරණ යෑමක්ය. ඒතං සරණ මුත්තමං, ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති.
ඒ ත්‍රිවිධ රත්නේ සරණ යෑමෙන් සියලු දුක්ඛයන්ගෙන් මිදීම වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ උතුම් වූ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය සරණ යෑම කොයිතරම් උතුම්, කොයිතරම් නිර්භය සියලු දුකින් මිදීමට හේතු වෙනවාද කියන කරුණ, එහි වටිනාකම. එපමණක් නෙමෙයි, මේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මුලින් ශික්ෂාපද පනවන්නත් මුලින් බුදුරජාණන් වහන්සේ වදාහරලා තියෙනවා, අද ඒක සඳහන් වෙන්නේ මහා වග්ගය කියන විනය ග්‍රන්ථයේහි, ඉමේහි තීහි සරණාගමනේහි පබ්බජ්ජං උපසම්පදන්ති. මේ ත්‍රිවිධ සරණාගමනින්ම පැවිද්දත් උපසම්පදාවත් අනුදැන වදාරමි. එතකොට එදා ශාසනික පැවිද්ද ලැබලා තියෙන්නේ, උපසම්පදාව ලැබලා තියෙන්නේ තුනුරුවන් සරණගත වීමෙන්. එසේනම් මේ තුනුරුවන් සරණගත වෙනවායි කියන වචනේහි අර්ථෙහි මහා වටිනාකමක්, උතුම් අර්ථයක් සැඟවී තියෙන බව අපට හිතන්නට පුළුවන්. ඒ වගේම එදා බුදුරජාණන් වහන්සේ දඹදිව ධර්ම දේශනා කර වදාළේ බෞද්ධින්ට නෙමෙයි, බෞද්ධ කියන පිරිසකට නොවේ. බ්‍රහ්මජාල සූත්‍රයේ දේශ බලනකොට සාස්වත උච්ඡේද දෘෂ්ටි වලට අයිති 62ක් දෘෂ්ටි මිනිස්සු Tamanගේ විමුක්ති මාර්ගයේ වශයෙන් දරාගෙන හිටපු බවක් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ජටිල, පරිබ්‍රාජක, නිගණ්ඨ, අචේලක ආදී නොයෙක් ශ්‍රමණ කොටස් සහ ඒ දායකා පිරිස් මුළු දඹදිව පුරා විසිර පැවතුණා. ධ්‍යානලාභීන් පවා හිටියා, ලෞකික ධ්‍යානලාභීන්. එවැනි පසුතලයක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයා වෙත අපරිමිත කරුණාවෙන් තමන් වහන්සේ බෝධ කරගත්තා වූ විමුක්තිය සාත් කර දීම පිණිස, අන්‍යයන්ට සාත් කර දීම පිණිස ධර්ම දේශනා කර වදාළා. අපට බොහෝ කොට පෙනෙනවා ඒ ධර්ම දේශනාව අවසානයේ ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවක පිරිස යම් අදහසක් බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරනවා කියා සිටිනවා. අභික්ඛන්තං බොහෝගෝතම, අභික්ඛන්තං බොහෝගෝතම, භාග්‍යතුන් වහන්සේ ඊ타ම මැනව, භාග්‍යතුන් වහන්සේ ඊ타ම මැනව, සිය්‍යතාපි බොහෝගෝතම